අයිබෝවන් මිස්ටර් කොත්තු වැටුණා කිව්වම බහුතරයක් ලංකාවේ මිනිස්සු හරිම සතුටු වුණා මම දැක්කා. ප්‍රශ්නය අනුන්ගේ වෙනකන් හැමෝටම සතුටු වෙන්න පුළුවන්. මේක මං හිතන්නේ ලංකාවේ ඉන්න ව්‍යාපාරික බිස්නස් ඕනර්ස්ලාට වෙච්ච ලොකු අඩුපාඩුවක්. මගේ මේ සිද්ධියත් එක්ක ඕගලන්ට මේක හදා ගන්න පුළුවන්. මොකද හේතුව දැන් වෙනකොට හැමෝගෙම අතර තියෙන එළියට ආවත් අපි හැම මිනිස්සෙකම ජීවිතය තුළ තියෙනවා කළු සුදු කියලා චරිත දෙකක්. අපි හැමෝම අලු පාටට තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ කළු චරිතේ හැම මිනිස්සෙකම ඇතුලේ ඉන්නවා. පෘථග්ජන හැම මිනිහාගේම ඇතුලේ කළු චරිතයක් ඉන්නවා. මේ කළු චරිතේ එළියට ආවොත් මොකද වෙන්නේ? ඒකට තමයි මම මේ මුහුණ දෙන්නේ. මේකට හැංගිලා මේ රට දාලා ගිහිල්ලා ව්‍යාපාර වහලා මේකට උත්තර දෙන්නේ නැහැ. මිස්ටර් කොත්තු අනිවාර්යයෙන්ම නැගිටිනවා. ඒකන ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවෙත් මෙච්චර ප්‍රශ්න දීද්දී අපිත් එක්ක එකතු වෙන ආදරණීය පාරිභෝගිකයන්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ආදරණීය ඉල්ලීමක් කරනවා මගේ පාරිභෝගිකයන්ගෙන් මිස්ටර් කොත්තු එකෙන් දවසක් හරි කෑවනම් මන් නිසා එක දවසක් හරි සතුටෙන් හිටියා නම් හරි මං කාටද උදව්වක් කරපු කට්ටිය ඉන්නවනම් මට මේ වෙලාවේ ඕගොල්ලෝ හැමෝගෙම උදව් අත්‍යවශ්‍යම මොහොතක්. මොකද තියෙන වෙලාවට දහස් ගාණක් මිනිස්සු මාත් එක්ක හිටියා. දහස් ගාණක් මට කෝල්ස් ආවා. හැබැයි දැන් වෙනකොට මේ ගේ ඇතුලේ මමයි වයිෆුයි මගේ ළමයි දෙන්නයි විතරයි ඉන්නේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. බැංකුව වලින් කතා කරනවා, බඩු දාපු සප්ලයර්ස්ලා කතා කරනවා. දැන් වෙනකොට ඇත්තටම බිස්නස් එකේ ලොකු ඩවුන් එකක් තියෙනවා. ඒ ඩවුන් එකක් තියෙන හැබැයි ඩවුන් එක හරියනවා. තව සතියක් දෙකක් යනකම් හරියයි. හැබැයි මේ වෙලාවේ ස්පෙෂලි ලාංකීය ව්‍යාපාර කොට දාන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් ලාංකීය ව්‍යාපාර මේ වලට සපෝට් එක දෙන කට්ටිය ඉන්නවා නම් මේ වෙලාවේ අපිට අනිවාර්යයෙන්ම සහයෝගයක් ලබා දෙන්න. ඉතින් බැරි මොනොත් මේ සියලුම දේවල් විකුණලා දාලා ආපහු බිමට බහැලා පාරේ ඉඳන් කොත්තුවක් හරි ගහනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මොකද මැරෙන්නද කියන්නේ. හරි මං කොල්ලෙට එම් සීන් එකක් වුණා. දැන් ඒකින්ද හරි මම වැරද්දක් පිළිගත්තා. රටෙන්ම සමාව ඉල්ලුවා. ඉතින් මං දැන් මැරෙන්නද ඕනේ. දැන් ඔයගොල්ලෝ මට කියන්නේ බෙල්ල වල දාගන්න කියලාද? බෙල්ල වල දාගෙන මේ ජීවිතේ යන්න කියලාද? ඉතින් දවසක් හරි අපිට සහයෝගය දෙන්න පුළුවන් නම් මේක තමයි වෙලාව. දැන් ඉඳලා ඔයගොල්ලන්ට පුළුවන් නම් අපේ කඩේකට ගිහලා එකම එක කොත්තුවක් හරි කාලා බීම එකක් හරි කොන්න පුළුවන් නම් ඒක තමයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන අවසාන ඉල්ලීම. මොකද මේ තියෙන දේවල් වලින් ගොඩ එන්න ඔයගොල්ලෝම තමයි මට සපෝට් කරන්න ඕනේ. මට ඒ වැරද්ද හදා ගන්න කැමති. මොකද දැන් මේ වෙලාවෙත් අපි ගාව විශාල සේවකයෝ පිරිසක් යන්න නැතුව ඉන්නවා. ඒ යන්න නැතුව ඉන්න මිනිස්සු ටිකවත් මේ බේර ගන්න මට සපෝට් එකක් දෙන්න. මොකද ලොකු ඕවර්හෙඩ්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් පුළුවන් නම් ගිහලා මිස්ටර් කොත්තු එකට ගිහලා පොඩි වීඩියෝ එකක් කරලා දාන්න මේ වෙලාවේ. පුළුවන් කට්ටියකින් මම කියන පොඩි වීඩියෝ එකක්, පොඩි පෝස්ට් එකක්, එහෙම නැත්නම් මිස්ටර් කොත්තු එක ගැන මොනවාරි දෙයක් මගේ අඩුපාඩුව ගැනම විතරක් නැතුව මගේ දැක්ක ජීවිතේ දැක්ක හොඳ දෙයක් හරි මම දැක්ක අර අපිට කලින් දාපු ළමයක් දැන් වෙනකොට දාලා තියෙනවා විරාජ් වික්‍රමනායක කියන්නේ හිත හොඳ මිනිස්සෙක් කියලා. thank you පුතා. මේ ඔයා එහෙම අගය කිරීමක් කරපු එකටත් ඉතින් මෙතනින් එහාට යන්න මට ඕගලන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. එන්න අපේ කඩවලට ඇවිල්ලා කන්න කොත්තුවක්. මේක තමයි හොඳම වෙලාව ඕගලන්ගේ උදව් ඕන. මාත් එක්ක පුංචි හරි හිතකමක් තියෙනවනම් පුංචි හරි මිත්‍රත්වයක් තියෙනවනම් ව්‍යාපාරය ගොඩ ගන්න මට මේ වෙලාවේ සහයෝගයක් දෙන්න, ශක්තියක් දෙන්න. මම ඕගලන්ට පොරොත්තු වෙනවා ආපහු මගෙන් කවදාවත් මෙවැනි වැරද්දක් මෙවැනි සිදුවීමක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය පණිවිඩය ඔයගලන්ට දෙන්න ඕනේ. ඉතින් කොයිවත් ඉන්න ව්‍යාපාරයක් කරලා නැති මිනිස්සෙක්ට මේ වගේ අවස්ථාවක තේරෙන්නේ නැහැ. බිස්නස් කියන්නේ එහෙම තමයි නගිනවා, බහිනවා. ඉතින් මේ වෙලාව බහින වෙලාව අනිත් පැත්තට හදා ගන්න ඕනේ. මේක අපි ආපහු නැගිටින්න ඕනේ. ඉතින් ඒක නිසා මට මේ වෙලාවේ සහයෝගය දෙන්න. මේක ගොඩ දා ගන්න. ඔයගොල්ලෝ එන්න අපේ කඩවලට ඇවිල්ලා කොත්තුවක් කන්න, හොඳ නරක කියන්න. ඉතින් මම දන්නවා මගේ මැනේජ්මන්ට් වල ප්‍රශ්න තියෙනවා, මගේ භාෂාවේ ප්‍රශ්න තියෙනවා. ඒක ඔක්කොම හරි. අපිව හදාගමු. මේ වෙලාවේ අපිට මේ ගේම් එක ගහන්න සපෝට් එකක් දෙන්න. ජය වේවා. ඔයගලගේ සහයෝගය ඕනම වෙලාව. නියමයි. හම්බෙමු. සුබ.